දෙවන ලෝක යුද්ධ කාලයේ ජර්මානුවන් සුපර් සෝල්ජර්ස්ලා නිර්මාණය කරනවා කියන කටකතාවත් සමග අනෙක් රටවල්ද තමන්ගේ සුපර් සෝල්ජර් පරීක්ෂණ ආරම්භ කළා. රජයේ අනුග්‍රහය ඇතුව මෙම පරීක්ෂණ කළ තවත් එක් විද්‍යාඥයෙකු වුණේ රොබර්ට් පිස්ටන්. ඔහුගේ මෙම පරීක්ෂණයේ සාර්ථකත්වය අත්හදා බැලීමට මිනිසුන් කීප දෙනෙක් අවශ්‍ය වුණා. මෙම පරීක්ෂණවල අවදානම් සහගත බව ප්‍රසිද්ධව තිබූ නිසාවෙන් කොතරම් මුදල් ලබා දෙන බව කිව්වත් කිසිවෙකු මේ සඳහා ඉදිරිපත් වුණේ නැහැ. නමුත් තමන්ගේ පියාව විශ්වාස කළ ඇබිගේල් මෙම පරීක්ෂණයට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා. පරීක්ෂණයේදී තම පියා විසින් නිපද වූ විශේෂිත ජාන වෙනස් කිරීමේ රසායනිකයන්ට සහ ශල්‍ය කර්ම වලට ඇව භාජනය කරනු ලබනවා. ඉන්පසුව ඇගේ කතා කිරීමේ හැකියාව නැති වුණු අතර ඇගේ අවසාන වචන ලෙස ඩැඩි ඉට් හර්ට්ස් ලෙස පරීක්ෂකයන් විසින් දක්වනු ලබනවා. ඇගේ සම අස්ථි වෙනස් වීමට පටන් ගත් අතර ශාරීරිකව හා මානසිකව විකෘති ස්වරූපයක් මතුව තිබෙනවා. ඉන්පසු තම පරීක්ෂණය අසාර්ථක වීමත් තම දියණිය තමන්ට අහිමි වීමත් නිසාවෙන් සිත්ඇවුල් රොබර්ට් තම දිවි හානි කරගත් අතර ඔහුගේ සහායකින් ඇබිගේල්ගෙන් නිදහස් වීමට ඇයව නිරහාරව තැබුවා. මෙයින් කෝපයටපත් ඇබිගේල් පරීක්ෂකයන්ට සහ මුරකටුවන්ට පහර දීලා පලා ගොස් තිබෙනවා. ඇයව නැවත අල්ලාගත් බව නිලධාරීන් සඳහන් කළත් මෙම සිද්ධිදාමයේ සියසින්දුට මුරකරුවන් පවසන්නේ ඇය දකුණට පලා ගොස් කඳු අතර සැඟවුණු බවත් නැවත අල්ලා නොගත් සේම එම ප්‍රදේශයේ සිදු වූ අභිරහස් මරණ වලට ඇය වගකිව යුතු බවත්ය.